අද අපි බලාපොරොත්තු වෙන්නේ වන්දනා ක්‍රමයේ පිළිබඳව වැරදි අදහසක් දෙනවා කැකිරාවි සුදස්සන හාමුදුරුවෝ. අත් වශයෙන් මේක ඉතාම හානිකරයි. මොකද ඒකට හේතුව අපි වන්දනා ක්‍රමය මම හිතන්නේ ශාසනික වශයෙන් උත් ඒ වගේම ශ්‍රද්ධාවන්ත පින්නතුන් අතරත් තිබෙන්න ඕන ක්‍රමයක්. උන්වහන්සේගේ සාකච්ඡාවෙන් පෙනී ගිය දේ තමයි ඒව ඕනේ නැහැ. හිටගෙන වැන්දත් එකයි. ඉතින් සාමාන්‍යයෙන් ඒ පසඟ පිහිටුවා වඳිනවා කියන එක ඒක තේරුමක් නෑ. මේ මහත්මයාත් අහනවනේ. සමහර අය කෙස්ස දානවා, ඒක උඩින් යනවා. ඒ වගේම සමහර අය බිම වැතිරලා වඳිනවා. ඒවා උපහාසයට ලක් කරනවා. මම දැන් පෙන්නන්නේ මේ කතාවේ ඒක වැරදි කියලා. නමස්කාර කිරීමේදී ඔය විදිහේ දෙපතුල් මේ පිරිමැදමින් නමස්කාර කරපු අවස්ථා සම්බන්ධ සඳහන් වෙනවද? ඒ කියන්නේ සූත්‍ර පිටකේ නැහැ. බුදුහාමුදුරුවන්ට මේ විදිහට වැන්දා මේ විදිහට බඩගාගෙන හිටියා කියන කාරණා ටික තියෙන්නේ මම අර කිව්වා වගේ ඒ ත්‍රිපිටකයේ ලියවනේ අටුවා. අන්න ඒ වගේ තමයි ඒ සඳහන් කිරීම තියෙන්නේ. එහෙම නැතුව අර මුල් සූත්‍රයන් වල මේ විදිහට බුදුහාමුදුරුවන්ට වැඳගෙන හිටියා බඩගාගෙන හිටියා කකුල් මිරික හිටියා කියලා ඒ සඳහන් කිරීමක් නෑ. හඳුනේ මේ සාමාන්‍ය එතකොට දැන් මුන්නහන්සේ කියන දෙයක් තමයි මේ මොකක්ද මේ මහත්මයා අහනවා. හාමුදුරනේ මේ ඔය සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වගේ කකුල් ස්පර්ශ කරමින් ඒ වගේම දෙපා සිඹිමින් එහෙම නැත්නම් දිග ඇදිලා බිම දිග ඇදිලා වන්දනා කරන්න ඕනද? එහෙම එකක් තියනවද බුද්ධ ශාසනය තුල? එහෙම ප්‍රශ්නයක් අහන්නේ. ඒ වෙලාවේ කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ කියනවා නෑ එහෙම එකක් නෑ. එහෙම වන්දනා ක්‍රමයක් නැහැ. තියෙන කොහොමද? ඒකවන්තං අට්ඨාසි එකත් පසක හිටියා. ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් වැඳලා එකත් පසක හිටියා. ඒ කියන්නේ දැන් ඉන්නවනේ මේ බාගෙට වඳින අය ඔහොම කරනවානේ. ඔහොම කළා මෙහෙම කරනවා. ඒවා. එතකොට දැන් සුදස්සන හාමුදුරුවෝ කියන විදිහට පසඟ පිහිටුවල ගෞරවාන්විතව වඳින්නේ. දැන් ඔයත් දන්නවා සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙකුට වඳිනකොට පත්කරේ දාලා 3 සැරයක් දෝහොත් මුදුනේ තියලා වඳිනවා. ඒක තමයි ස්වභාවය. ඒක ඊටම ලස්සනයි. දකින්න කෙනෙක් පහදිනවා. ඒක තමයි අපේ ශාසනික පිළිවෙල. දැන් සුදස්සන හාමුදුරුවෝ කියන විදිහට එහෙම එකක් නැහැ. බුදුහාමුදුරන් කාලේ නැහැ. ඒ වගේම උන්වහන්සේ කියනවා දැන් අන්‍ය ආගමිකයෝ කියන්නේ පරිබ්‍රාජකයෝ බ්‍රාහ්මණයෝ ඒ වගේම ඉතින් ඔය ජටිලේ වගේ අය වඳිනකොට ඒගොල්ලන්ගේ හැම එකක් නැහැ කියලා එහෙම වන්දනාවක් නැහැ කියලා. කොහොම වුණත් අපිට සාමාන්‍යයෙන් සූත්‍ර ධර්ම වල පේනවා කොහොමද යැත්තු වන්දනා කරලා තියෙන්නේ කියලා. මේ අන්‍යාගමිකයෝ. උන්වහන්සේගේ අදහස හැටියට කියන්නේ නෑ කොතනකවත් නෑ සූත්‍රවල ඔය කියන විදිහට දෙපා සිඹිමින් දෙපා ස්පර්ශ කරමින් ඒ විදිහට වන්දනා කිරීමක් නෑ කියලා. ඒ සුදස්සන හාමුදුරුවෝ ඔබ වහන්සේ දැනද මේවා කියන්නේ? මජ්ක්‍ධිම නිකායේ තාම ප්‍රකටයි කොසල් මහ රජුරෝ වන්දනා කරපු ක්‍රමය. ධම්මචේති සූත්‍රයේ. කොසල් රජුරෝ මේදලුම්පත නියම්ගම හවස අර උයනකට ගිය වෙලාවේ රජුරවන්ට දීඝකාරායනත් එක්ක ඉන්නකොට ලොකු සතුටක් ඇති වුණා, නිකම් ප්‍රහර්ෂයක් ඇති වුණා, ප්‍රීතියක් ඇති වුණා. මොකද අර උයනේ තීච්ච සංසුන්කම, නිවිච්ච ගතිය, ඒ වගේම පහන් ස්වභාවයට. ඒ වෙලාවෙම ඇමතියගෙන් ඇහුවේ දීඝකාරායනගෙන් ඇහුවේ දීඝකාරායන බුදුහාමුදුර කොහෙද වැඩ ඉන්නේ? ස්වාමීනි යොදුන් කීපයක් දුර යන්න ඕන. අපිට යන්න පුළුවන්ද? පුළුවන්. ඒ වෙලෙම මොකද කරන්න රජුරෝ බුදුහාමුදුර හොයාගෙන ආවා. බුදුහාමුදුර එතකොට හිටියේ ඒ මේදලුම්පත නියම් ගමේවනේ. ඉතින් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා රජුරවන්ට අර ඒ පරිසරය තුලින් තමයි ශ්‍රද්ධාව ජනිත වුනේ. ඇවිල්ලා මොකද කරන්නේ? බුදුහාමුදුරන්ගේ ශ්‍රී පාද පද්මේ ස්පර්ශ කරමින් සිඹිමින් උන්වහන්සේට වන්දනා කරනවා. ස්වාමීනි මම කොසල් රජුරෝ. මම එතකොට මේ ශාක්‍ය වංශිකයෙක්. මගේ අවුරුදු 80යි වයස. ඔබ වහන්සේගෙත් එහෙමයි. මේ විදිහට කියනවා. බුදුහාමුදුරුවෝ ඇයි මෙච්චර ආදරයක් පරම නිපත්‍ය ආකාරයක් දක්වන්නේ? ස්වාමීනි මට ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා දිහා බැලුවාම පුදුමාකාර ගෞරවයක් පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි මෙහෙම වදින්නේ. සුදස්සන හඳුවා කියවල නැද්ද? ඒක ඔබ වහන්සේ කොහොමද අර මහත්යට කිව්වේ එහෙම එකක් සූත්‍ර වල නැහැ කියලා? ඒක වැරදිනේ.
ඕකෙන් ඔබ වහන්සේලා බලන්නේ දැන් හාමුදුරුවන්ට අතර සැලියුට් කරන ක්‍රමේ ඒව හරියන්නේ නැහැ. හාමුදුරුවනේ අපේ සම්ප්‍රදායක් තියෙනවා. එකක් කියනවා. අපි යම් පැතිවලදී දුර්වල වුණාට යුරෝපීය ජාතිකයෝ ඕස්ට්‍රේලියාවේ ඉන්න අය, එංගලන්තේ ඉන්න අය ඒ පිළිවෙත ගෙනියනවා. අපේ මොනවාක්වත් ඉතුරු වෙන්නේ නැහැ මෙහෙම ගියන් පස්සේ. ඒකට ඔබ වහන්සේලා උඩ ගෙඩි දෙනවා. ඉතින් ඒ වගේම කොසල් රජුරෝ තව අවස්ථාවක යුද්ධෙට ගිහිලා දිනලා එනකොට කොහොම සතුටුයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට ගිහිල්ලා ඒ විදිහටම උන්වහන්සේගේ ශ්‍රී පාද පත්නි ස්පර්ශ කරමින් සිඹිමින් සම්භාහණය කරමින් අර විදිහටම මම ඔබ වහන්සේගේ දායකයෙක්, මම ඔබ වහන්සේට නමස්කාර කරනවා, මම කොසල් රජුරෝ එහෙම කියනවා. ඒක තමයි පරම නිපත්‍යාකාරී කියලා කියන්නේ. ඒ වන්දනා ක්‍රමය. ඔච්චර විතරක් නෙමෙයි. මොන තරම් පිරිසක් එහෙම වන්දනා කළාද? එහෙම තියෙද්ද තව ඔබ වහන්සේ කියන්නේ මොකද්ද? නෑ සූත්‍රවල එහෙම නෑ. ඒක මන්තන් අට්ටාසියක පැත්තක හිටියා. යන්තම් මෙතන පපුවට තියලා වැන්දා. ඕක තමයි. ඇයි හාමුදුරනේ මේ තරම් සාහසික විදිහට මේ චාරිත්‍ර වාරිත්‍ර විනාශ කරන්නේ? මොකද මේකේ තේරුම? දැන් මම කියන්නේ එහෙමනම් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පළවෙනි ශ්‍රාවකයා. කාලයකට පස්සේ බුදුහාමුදුරුවෝ හමු වෙන්නේ නෝ. හමු වෙන්නේ නැවිලා බුදුහාමුදුරුවන්ට වඳිනවා. ඒක වංගී සහදුරු බලන් ඉන්නවා. මම පාලි වාක්‍ය කියන්නම්කෝ. අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ සුචිරස්සේව යේන භගවා තේන උපසංකමේ. උපසංකමිත්වා භගවතෝ පාදේසු සිරසා නිපතිත්වා. භගවතෝ භාග්‍යතුන් වහන්සේගේ පාදේසු පාදයන් ළඟ සිරසා හිසින් වැටි. භගවතෝ පාදේන පාදානි මුකේන පරිචුම්බති. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය මුවින් සීමිනවා. පාදානි මුකේන පරිචුම්බති. පානීහිච පරිසම්භාහති. අත් දෙකෙන් සම්භාහණය කරනවා. සුදසහන් රැහෙනවද මේක? නාමංච සාවේති. නම කියවනවා. කොණ්ඩඤ්ඤාහං භගවා කොණ්ඩඤ්ඤාහං සුගතාති. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ. පින්නතුනි මේක ඊටාම ගෞරවාන්විතව වන්දනා ක්‍රමයක්. දැන් එහෙම එකක් නැහැ කියලා කියනවා සුදස්සිය හඳුවේ. කෙකිරාය හඳුරු. ඉතින් මේක තියෙන කොණ්ඩඤ්ඤ සූත්‍රයේ සංයුතිනිකා 1 346. මම මේ කියන්නේ දැකලා නැති අපේ කෙකිරාවේ හාමුදුරන්ට. තව තියෙනවා මානත්තද්ද කියලා බමුණෙක් හිටියා. සංයුතිනිකා 1 316 වෙනි පිටේ තියෙන්නේ. මානත්තද්ද බමුණ බුදුහාමුදුර ළඟට ආව බණ කියනකොට ඇවිල්ලා කල්පනා කරනවා. මම මොකටද බුදුහාමුදුරත් එක්ක කතා කරන්නේ? බුදුහාමුදුරත් එක්ක කතා කළොත් මම කතා කරන්නේ නැත්නම් මම කතා කරන්නේ. බුදුහාමුදුර දැනගත්ත මෙයාගේ මාන්නේ. දැනගෙන කියනවා යමක් සඳහා පැමිණියේ නම් හිත ඉන්න එපා. ඒක කරගෙන යන්න. මෙයා පුදු වුණා. කොහොමද මගේ හිත බුදුහාමුදුර කිව්වේ කියලා. ඒවලෙන් බුදුහාමුදුර ළඟ බැඳලා හිටුණා අර විදිහට. මෙයා හරි මාන්නක්කාරී. අම්මා තාත්තට වඳින්නේ නැති, වැඩි හිටියන් සලකන්නේ නැති මාන්නක්කාරී. වටේ ඉන්න මිනිස්සු බුදු වුණා මේ තරම් මාන්නක්කාරී බුදුහාමුදුර ළඟ ඇයි මෙහෙම වඳින්නේ? කොහොමද වැඳේ? අර විදිහට. ඒ කියන්නේ බුදුහාමුදුරගේ ශ්‍රී පාද පත්මේ ඉඹිනවා. ඒ වගේම පාදයේ අතයන් ස්පර්ශ කරනවා. ඒ විදිහට ගෞරවාන්විතව මේක ගෞරවාන්විතව වන්දනා කරන ක්‍රමයක්. තමාගේ හිත තුල පහළ වෙච්ච උතුරා යන ශ්‍රද්ධාව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව අන්න ප්‍රකාශ කරන හැටි. කොච්චර විතරක් නෙමෙයි. බ්‍රහ්මාය බමුණගේ කියන මජ්ක්‍ධිම නිකායේ 544 වෙනි පිටුවේ. මේ සම්බුද්ධ ජයන්ති පොත්වල ඒවා. බ්‍රහ්මායු බමුණා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මියුළු නුවරට වැඩිය කියලා ආරංචි වුණාම ඉතින් අහලා තියෙනවනේ බුදුහාමුදුර ගැන. ඉතින් ඒ බ්‍රහ්මයා බමුණ ගෝලියකෝ යන්න එපා ඔබතුමා හෙට. ඔබතුමා ළඟට එන්න ඕන ශ්‍රමණපත් ගෞතම නෑ. ඔබතුමා ළඟට එන්න ඕන ශ්‍රමණපත් ගෞතම නෑ. බුදුහාමුදුර එහෙම කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුර ශ්‍රේෂ්ඨ කෙනෙක් අපි යන්න ඕන. කියලා ගුණ කියලා ඒ පැත්තට හැරිලා අත් දෙක දොහොත් මුදුනේ තියාගෙන උතුරු සළුව සකස් කරගෙන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. කවදා හරි දවසක මම වහන්සේ හමු වෙනවා. නම අහපු පමණින් බ්‍රහ්මායි බමුණ එහෙමයි වැන්දේ. එතන දිනන මෙහෙම අර නිකන් වහන්සේ පෙන්නු විදි වැන්දර. අත් දෙක මුළුන්ට ආරේ. ජානුසෝනි බමුණත් එහෙමනේ. ජානුසෝනි බමුණාට පිලෝතිකා කිව්වහම බුදුහාමුදුරන් ගුණ ජානුසෝනි මොකද කරන්නේ? මේ විදිහටම අස්ව කරත්තෙන් බහැලා ඒ පැත්තට හැරිලා වන්දනා කරනවා. කුසල රජුණන්ගෙත් එහෙම අවස්ථාවක් තියෙනවා. කුසල රජුණෝ කියනවා පැන් බඳුරක් ගේන්න. අත් දෙක සෝදගෙන තමයි කුසල රජුණෝ බුදුහාමුදුරන්ගේ පැත්ත හැරිලා මාලිගාවදී වඳින්නේ.
බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න පැත්තට හැරිලා. එහෙම වඳින ක්‍රමේ උන්වහන්සේලා තුට්ටු දෙකට හැල්ලු කරනවා වැරදිනේ. ඉතින් ඊටත් වඩා වැදගත්ම දෙයක් තමයි මහා කාශ්‍යප හාමුදුරුවෝ. පිප්පලි මානවක හැටියට කෝටිපතියෙක්නේ. මහාන වෙන්න ආවනේ. ඉතින් මහාන වෙන්න ඇවිල්ලා පෞස්විස් අරගෙන එනකොට මෙයාට දකින්න ලැබෙනවා අර නාලන්දාවටයි බහුපුත්තික කියන්නේ නාලන්දාවට රාජගහනුවට අතර බහුපුත්තික සෑයේ ඉන්න බුදුහාමුදුරුවෝ. හැබැයි ඔක අටුවාවේ අමුතු විස්තර කරලා තියෙනවා. අපි අටුවාව ඕනේ. අපි සූත්‍රය කියලා තියෙන හැටිනේ. දැක්ක ගම මොකද කරන්නේ මෙයා? දැක්ක ගම මෙතන වැතිරෙනවා. වැතිරලා බුදුහාමුදුරන්ට නමස්කාර කරනවා. ඊට පස්සේ හැල තමයි බුදුහාමුදුරන් වහන්සේගේ පාදයන් සිරිසින් වදින. මම ඒකේ පාළි ටික කියන්නම්කෝ. නාලන්දං බහුපුත්තේ චේතියේ නිසින්නම් දිස්වා මේ ඒතදෝසි භාග්‍යතුන් වහන්සේ අන්තරාජ රාජගහ අන්තරාජ නාලන්දා ඒ දෙක අතර බහුපුත්තේ පුත්‍රේ චෛත්‍ය ඉන්නකොට දැකලා සත්තාරංච වතාහං සෙය්‍යං භගවන්තමේව පස්සෙය ශාස්ත්‍රුන් වහන්සේ කාන්තින් මම දකිනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ මගේ ගුරුවරයා මම ගුරුවරයෙක් දකිනවා නම් සත්තාරං වතාහං පස්සෙයං භගවන්තමේව පස්සෙය මම භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ දකින්න සුගතංච වතාහං පස්සෙයං භගවන්තමේව පස්සෙයං සුගතේන්ද්‍රයන් වහන්සේ කියලා යම් කෙනෙක් දකිනවා නම් මම භාග්‍යතුන් වහන්සේ දකිනවා. සෝකෝහං ආවුසෝ තත්තේව භගවතෝ පාදේසු සිරසා නිපතිත්වා භගවන්තං ඒතදවෝච. මේක ආනන්ද හාමුදුරන්ට කියන්නේ මහා කාශ්‍යප හාමුදුරුවෝ. ඒ වෙලාවේ මහා කාශ්‍යප හාමුදුරුවෝ සෝකෝහං ආවුසෝ එවත්නි. ඒ වෙලාවෙම භාග්‍යතුන් වහන්සේගේ පාදයන් ඉදිරියේ සිරසා නිපතිත්වා හිසින් වැටලා මම වන්දනා කළා. මොකද්ද කිව්වේ? භගවන්තං ඒද්දවෝච. සත්තාමි බන්තේ භගවා. ශාවකෝ හමස්මි. මම ඔබ වහන්සේගේ ගෝලයා වෙනවා. ශ්‍රාවකයා වෙනවා. ඔබ වහන්සේ මගේ ගුරුවරයා වෙනවා. මෙන්න. ඊටතට තව තියෙන පැහැදිලිම තැනක්. මුන්වහන්සේලා කියනවානේ ඔය කකුල් මිරික ඒ වගේම එහෙම බැඳීමක් නැහැ කියලා. දැන් මම කියන්නේ හාමුදුරුවන්වහන්සේලාගේ දෙපා ස්පර්ශ කරන්න කියලා කාන්තාවට ඒක බුදුහාමුදුරන් කාලෙත් වෙලා නැහැ. තේරෙනවනේ? පිරිමි කට්ටිය එක කරනවා. ඉතින් මේකේ සේල සූත්‍රය කියලා එකක් තියෙනවා. සේල සූත්‍රයේදී අර කේනිය ජටිලයාගේ දාන වෙලාවෙනේ ආවේ. දානේ සකස් කරන්නත් ඉන්නේ නැතුව බුදුහාමුදුරුගෙන ඇහුව විතරයි සේල පිරිසත් එක්ක ගියා බුදුහාමුදුරු බලන්න. 300ක් පිරිසත් එක්ක. ගිහලා බණහලා පැහැදුනා. පැහැදිලා මොකද්ද කියන්නේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේ වන්දනා කරන්න මේ 300ක් දෙනා බලාගෙන ඉන්නවා. වික්කවෝ තිසතා ඉමේ තිසතා කියන්නේ 300ක් භික්ෂුන් වහන්සේලා මේ අය තිත්තන්ති පංජලී කතා ඒ කියන්නේ ඇඳිලි බැඳ වඳින්ට ඔබ වහන්සේලාට මේ 300ක් දෙනා ඉන්නවා. පාදේ වීර පසාරෙහි ඔබ වහන්සේගේ පාදයන් ඉස්සරහට දික් කරන්න. වන්දන්තු සත්තු නෝති. මේ භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේට වදිනවා. ඉතින් බලන්නකෝ එතෙන්දී සේල බමුණා තමන්ගේ 300 ගෝලියොත් එක්ක බුදුහාරුන්ට වඳින්න ඒ අතර වැඳලා මදි ඔබ වහන්සේගේ දෙපා ශ්‍රීපාද පද්මේ පොඩ්ඩක් ඉස්සරහට යොමු කරන්න. අපිට ඔබ වහන්සේට වඳින්න ඕන. ඉතින් එහෙම ඕනේ නැහැනේ නේද? ඒ නිසා ඔබ වහන්සේ කරුණා කරලා මේ පොඩ්ඩක් පොත් බලලා අනේ වැරදි කියන්න එපා. අනිත් එක පින්නතුනි අපේ වන්දනා ක්‍රමේ ඊ타ත්ම ගෞරවාන්විතයි ශ්‍රද්ධා ජනනය කරනවා. මම දැකලා තියෙනවා විදේශීය හාමුදුරුවෝ ලංකාවේදී නෙමෙයි. උන්වහන්සේලා එක් දවසක් මමත් ඉන්න තැනට ආපු වෙලාවේ වෙනත් වැඩිහිටි හාමුදුරුවෝ කෙනෙකුට බඳපු ලීලාව මට අදටත් මතක් වෙනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වශයෙන් එක එක රටවල් වල ස්වාමීන් වහන්සේලා පැවිදිලා ඉන්නවා. උන්වහන්සේලා දෙවුර වහගෙන තාම සංසුන් ලීලාවෙන් ඒ වන්දනා කරන හැටි අපි ඒකෙන් මම කියන්නේ ලංකාවේ නැහැ කියලා. ලංකාවේ ආරණ්‍ය සේනාසන වල ඒ විදිහටම තියෙනවා. සුපසන් ස්වභාවයක් තියෙන ස්වාමීන් වහන්සේලාගේ. ඒක නිසා අද දවසෙත් පින්නතුනේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙකුට වඳිනකොට නිකම්ම හිටගෙන බාගෙට පාත් වෙලා හැම වඳින සිතක් නැහැ. ඒ නිසා පසඟ පිහිටුව වඳින්න පත්කලිය දාලා ගාථාව කියනවා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං අහං අනුමෝදාමි සාදු සාදු කමාමි බන්ති ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අපරාධං කමතු මේ බන්ති. ඒක පින්නතුනේ අද ස්වාමීන් වහන්සේලා එහෙම වන්දනා කරනවා. ඒ වන්දනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ සාදු සාදු අනුමෝදාමි කියලා එහෙම කරනවා. ඒ චාරිත්‍රයයි කියන්නේ නැත්තේ. එතනයි ශ්‍රද්ධාව තියෙන්නේ. ඒ නිසා මේ ශාසනික පිළිවෙත් නැති කරන්න එපා. ඔබ වහන්සේලාට පුළුවන් කමක් තියෙනවා ඇති කරන්න දැන් නැති කරලා ඉවරයි. රහතන් වහන්සේලා හැමතැනම ගසටත් ඉන්න රහතන් වහන්සේලා. සත පහක් වටින්නේ මේ වයසට ගිහිලා මහණෙලා මේ ශාසනය විනාශ කරන පට්ටපල් බොරු කියන පාලි වචනයක් දන්නේ නැහැ බුද්ධ ආගම දන්නේ නැහැ පොත්පත් වල නෙමෙයි බුද්ධ ආගම තියෙන්නේ. ඒ තරමට අපේ සිංහල බෞද්ධයම මේ ශාසනය විනාශ කරන සිංහල බෞද්ධයම ගිහි බෞද්ධයම. ඒ නිසා පින්නතුනේ ඊටාම කනගාටුදායක පරිච්ඡේදයක් තියෙන්නේ. රජයට ඕන කමක් නැහැ. මහානායක ස්වාමීන් වහන්සේලාට කොහොමද අපි දොස් කියන්නේ?